සමහරක් වෙන මෙතන ඉන්න කට්ටිය දන්නේ නැතුව මම අයිලන්ඩ් 3 කියලා. මේ මොකක්ද දන්නවද? මේ මගේ පෑන් කලෙක්ෂන් එක. මෙතන යට ඉඳන් මෙතනට වෙනකන් තියෙන්නේ පෑන්. අත ගෙවිච්චගේ ප්‍රතිඵල. මේ නවලෝක හොස්පිටල් එකේ බිල් එක මේ එකක්. මේ ආසිරි හොස්පිටල් එකේ මේ එක. ආවත් පොඩ්ඩක් කියන්නම් අද දවසේ මේ ඔයාලා A level වලට අලුතින් ආපු කට්ටිය නිසා. ඒ කතාව පිටුපස්ස තියෙන දෙයක් තමයි මෙන්න මේක. මේ මොකක්ද දන්නවද? මේ මගේ පෑන් කලෙක්ෂන් එක. මෙතන යට ඉඳන් මෙතනට වෙනකන් තියෙන්නේ පෑන්. මම ඕන ඇරලා පෙන්නන්න. කොල කැලි ටිකකුත් තියෙනවා. මම කොල කැලි ටික ගැන පස්සේ කියන්නම්. මේ තියෙන ඔක්කොම පෑන් හොඳේ. මෙතන ඉඳන් මෙතනට වෙනකන් තියෙනවා. මෙතනට වෙනකන් තියෙනවා හොඳේ. මේ ඔක්කොම පෑන්. මේක තාම මම තියන් ඉන්නවා. මේ A level කාලේ එකතු කරපු පෑන් සෙට් එක. නේ? අරන් පෙන්නන්නම් ඕන්න. ඔක්කොම හිස් පෑන් හොඳේ. පාරවල් වලින් ඇහිදගෙන ආපුවා නෙමෙයි මේවා. ඔක්කොම හිස් පෑන්. පේනවනේ? නේද? මේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් සර් මම අයිලන්ඩ් රෑන්ක් එකට යන්න කොච්චර වැඩ කරන්න ඕනද? මම කියනවා මෙච්චරක් වැඩ කරන්න ඕන කියලා. මේවා ළමයි ඉබේටම ලැබිච්ච ප්‍රතිඵල නෙමෙයි. දැන් සමහරු මගේ රිසල්ට් එක ඇහුවම ඒ දකින්නේ රිසල්ට් එක විතරයි. මෙයා වැඩනේ. මෙයා වැඩනේ. මෙයාට පුළුවන්නේ. ඒකයි මෙයා රිසල්ට් එක දැම්මේ මගුලක්. ඒ බොරු. එහෙම මේ පුළුවන්නේ නිසා හින්දා රිසල්ට් ආපු ඒවා නෙමෙයි. වැඩ කරා. මහන්සි වුණා. වෙලාවක් බලන්න නැතුව පාඩම් කරා. වෙලාවක් විතරක් නෙමෙයි. අත ගෙවෙනකම් වැඩ කරා. මේ අත ගෙවිච්ච. අත ගෙවිච්චගේ ප්‍රතිඵල පෙන්වන්නද? මේ ඒවා තාම එකතු කරන් ඉන්නේ මෙන්න. අත ගෙවිච්චගේ ප්‍රතිඵල. මේ නවලෝක හොස්පිටල් එකේ බිල් එක මේ එකක්. මේ ආසිරි හොස්පිටල් එකේ මේ එකක්. මේ ඔක්කොම ස්ටෙප්ලර් කරලා මන් තියන් ඉන්නේ. ආසිරි හොස්පිටල් එකේ මේ එකක්. මේ තව නෝමල් ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. මේ තව ආසිරි එකේ ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. ඇයි දන්නවද? මොකක්ද දන්නවද උනේ? ඒකත් කියන්න. මේකදී උනේ කේස් එක මේකයි. එක්සෑම් අන්තිම මාස දෙකේදී වගේ දැන් මේ මෙච්චර පෑනකින් ලියනවා පෑන් ගොඩකින් ලියනවා කියන ළමයි ලොකු කේස් එකක්. දැන් මේ පෑන් ටික මම එකතු කරන්න ගත්තේ අවුරුදු දෙකේදීම නෙමෙයි හොඳේ. අන්තිම රිවිෂන් කාලෙදී කොරෝනා වලට රටම ලංකාවම වැහුවනේ. ඒ කාලෙදී එකතු කරපුවා මේවා. අවුරුද්දක් වගේ. සාමාන්‍යයෙන් මට දවස් 4කට 5කට වගේ එක පෑනක් ඕනේ. කොහොමත් ඕනේ. accounting වල ගණන් හදන්න තියෙනවනේ ගොඩක්. ඒවයි ඊට පස්සේ business studies වල ලියන්න තියෙනවා. ඕවා ලියද්දි කොහොමත් මට දවස් 3 අඩුම උපරිම දවස් 5ක් වගේ පෑනක් ඉවර වෙනවා මගේ. මෙතන ඇති පෑන් 200ක් 150කට ආසන්න ප්‍රමාණයක්. 200කට ආසන්න ප්‍රමාණයක් ඇති සමහරක් විට. හරිද? දැන් ඕකෙන් ලියද්දි අන්තිම මාස දෙකේදී ලොකු අතේ කැක්කුමක් ආව ළමයි. ලොකු අතේ කැක්කුමක්. මේ දැන් මෙතන මේ මගේ මේ මෙතන තියෙන්නේ මම වමෙන් එළිය මෙතන මේ මෙන්න මේ මැණික් කටුව තියෙන්නේ මැණික් කටුව ගාව මේ පොතක් උඩ අත තියන්න බෑ තියපු ගම අත රිදෙන්න ගන්නවා ඒ තරමටම රිදීම පස්සේ බැරිම තැන කොහම හරි බෙහෙත් ගන්න ගියා නෝමල් ડોක්ටර් කෙනෙක්ගෙන් මේ ඒක තියෙන්නේ ඒ බෙහෙත් ගත්තා හැබැයි සති දෙකක් බැලුවා හරි ගියේ නැහැ පස්සේ බැරිම තැන ගියා ආසිරියකට මේ ආසිරියකේ ડોක්ටර් කෙනෙක්ගෙන් ගත්තු මේ එක තියෙන්නේ මේව තාම මම එකතු කරන් ඉන්නේ ඔයාලටම පෙන්වන්න තමයි අවුරුද්දත් එක්කම තියෙන හොඳේ බෙහෙත් ගත්තු මේ නිහාද් 18 years කියලා මගේ නමත් ගාලා තියෙනවා ආසිරියකේ ડોක්ටර් කෙනෙක් ගාවට ගියා එයාගෙනුත් බෙහෙත් ගත්තා ඒත් හරි ගියේ නෑ ළම එයාලා කියන්නේ රෙස්ට් කරන්න කියලා දැන් මම කරන වැඩෙත් එක්ක මට රෙස්ට් කරන්න බෑ ඇත්තටම මම අරමුණු ගත වෙලා ඉන්නේ මේක කොහොම හරි කරලා ඉවරයක් කරලම දානවා කියන එක අල්ටිමේට් ගෝල් එක අරකනේ අයිලන්ඩ් ෆස්ට් වෙනවා ඒක තමයි අල්ටිමේට්ම ගෝල් එක තිබ්බේ මොන දේ හරි කරලා කොච්චර මහන්සි වෙන්න ඕනද එච්චරක් මහන්සි වෙනවා එහෙම හිතාගෙන තමයි වැඩ කරන්නේ එහෙම වැඩ කරාම දැන් කොහොම හරි දැන් රෙස්ට් එකක් ගන්න බෑ ඉතින් දැන් මේ බොන බෙහෙත් එකක්වත් හරි ගියෙත් නෑ පස්සේ තව ආසිරියකේ වෙන මේ නියුරොලොජිස්ට් කෙනෙක් ගාවටත් ගියා ඒත් හරි ගියේ නෑ බැරිම තැන කොළඹ නවලෝකයකටත් channel එකක් දැම්ම මේ කොළඹ නවලෝකෙත් පෙන්නුවා ළමයි ඒත් හරි ගියේ නෑ පස්සේ බැරිම තැන මොකක්ද දන්නවද කරේ බෲෆන් තියෙන වේදනානාශක බෲෆන් බීලා accounting paper එකේ මං ලියන්න ගියේ මේ නැප්කින් එකක් අරගෙන මේව හතරට නවලා අත යටින් තියලා ඕම තියලා තමයි මං ලිව්වේ ඉරි ඇන්දේ අකුරු නිකන් මේසේ ෆ්ලැට් මේස් එක තියන්න බෑ ළමයි රිදෙනවා මාර විදියට රිදෙනවා හොඳටම රිදෙනවා මේ දවස්වල තාම එහෙමයි තාම මේ රිදීම තියෙනවා ඒ කියන්නේ අර එක දිගට ලියාගෙන යද්දි තාම මෙතන රිදෙන්න ගන්නවා කැපකිරීම සහ කැපවීම සමහරව දකින්නේ අපේ ප්‍රතිඵල විතරයි ළමයි. ගොඩක් කට්ටිය එහෙමයි. මම දැන් මේක පෙන්නුවේ ඔයාලට ඇත්තටම පෙන්නුවේ. දැන් ඔයාලා මගේ දැක්කේ රිසල්ට් එක විතරයිනේ. සමහරක් වෙන මෙතන ඉන්න කට්ටිය දන්නේ නැතුව මම අයිලන්ඩ් 3 කියලා. හැබැයි ඒක පිටුපස්ස ලොකු කතාවක් තියෙනවා ළමයි. හැම දෙයකම හැම සාර්ථකත්වයකම තියෙනවා ලොකු කට්ටවල්. අපි දකින්නේ හරි චූටි දෙයක් මේ ලෝකේ. දකින්නේ හරිම චූටි දෙයක් ළමයි. සාර්ථකත්වයන් පිටුපස්ස රැඳුණු
දිග කතා තියෙනවා. ඒ වර ඒ කට්ටියත් එක්ක සම්මුඛුණාම තමයි අපි දැනගන්නේ. දැන් අපි ඊලොන් මස්ක්ව හම්බෙලා නැහැනේ. ඒ නිසා අපි දන්නේ නැහැ ඇත්තටම මෙයා ලෝකේ ප්‍රබලතම බිලියනපතියෙක් වෙන්න try කරේ කොහොමද කියලා. තව අවුරුදු කීපයකින් මෙයා පළවෙනි මේ ලෝකේ ට්‍රිලියනපතිය වෙනවා කියලා ප්‍රෙඩික්ෂන් එකක් තියෙනවා. දැනට ඉන්නේ බිලියනපතියෝනේ. ඊලොන් මස්ක් පළවෙනි ට්‍රිලියනපතියා වෙනවා කියලා ප්‍රෙඩික්ෂන් එකක් තියෙනවා. හරි. ඉතින් අර අපි දකින්නේ ගොඩක් දේවල් වල අවුට්පුට් එක විතරයි. ඒකට වෙච්ච process එක, ඒකට ගත්තු input එක අපි දකින්නේ නැහැ. මේ තියෙන ඒ වගේ input තේරුණාද? අද මතක තියාගන්න. අයිලන්ඩ් රෑන්ක් එකක්වත් දිස්ත්‍රික්ට් රෑන්ක් එකක්වත් කැම්පස් යන්න ඕන රිසල්ට් එකක්වත් ඒ තුනක්වත් ඉබේටම ලැබෙන්නේ නැහැ ළමයි. A level එහෙම ඉබේට ලැබෙන්නේ නැහැ. දැන් මම දවසින් දෙකෙන් වැඩ කරන්න හදලා දැන් O level වගේ අන්තිම මාසේ වගේ වැඩ කරා නම් මෙච්චර පෑන් ගොඩක් එකතු කරන්න බෑනේ ළම. මෙතනින්ම ඔයාට තේරෙනවද ලොකු process එකක් කියලා A level කියන්නේ. ආරම්භයේ ඉඳලා වැඩ කරන්න ඕන දෙයක් මේක. අද දවසේ දෙන දේවල් අදම පාඩම් කරලා එහෙම අර දිගටම කන්ටිනියු කරගෙන යන්න ඕන process එකක්. ගොඩක් කට්ටියට බෑ. මම ඒකයි ඔයාට පළවෙනි දවසේම challenge එකක් දුන්නේ. මුල් දවස් ටිකේ හොඳට වැඩ කරයි. හැබැයි මැදදී ඔය එක එක මෝඩ වැඩ කියන්නේ ඔය මගුල් ගෙවල්, දාන ගෙවල්, පන්සල්, පල්ලි කෝවිල් ඔය වගේ දේවල් නිසා පන්ති කට් කරන ඒවා. නැත්නම් ට්‍රිප් යන නිසා පන්ති කට් කරන ඒවා. කට් කරත් කමක් නැහැ. කට් උනත් කමක් නැහැ. හදිස්සියක් නිසා කට් උනත් කමක් නැහැ. අඩුම තරමේ රෙකෝඩින් හරි නොබලා ඉන්න ඒවා. ඔන්න ඔය වගේ දේවල් තියෙනවනේ. ඒ වගේ එක දේවල් නිසා ඔය මුලදී හොඳට වැඩ කරන කට්ටිය අතරමැදදී හැලෙනවා ළමයි. මම මේ අත්දැකීමෙන් කියන දේවල් නේ. එහෙම වෙන්න දෙන්න එපා. මේක දිගටම කන්ටිනියු කරගෙන යන්න ඕන රිද්ම් එකක්. ඒක තමයි චැලෙන්ජ් එක. ඒක තමයි කරන්න බැරි දේ. තේරුණාද?